ඇත්තේ වියලි සමක් නම් ඔබ ගොඩක් සැලකිලිමත් විය යුතුයි. සමහරු වියලි සමට විවිධ ක්‍රීම් වර්ග මොයිස්චරයිසර් භාවිත කරනවා. ඒත් ඒවා తాවකාලික විසඳුම්. වියලි සමට ඉතාම සරල ස්වභාවික ප්‍රතිකාර තියෙනවා කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අනික සමහර කෘත්‍රිම ආලේපන වර්ගවල කවරේ ලස්සන වුණාට ඒවා ගොඩක් භයානකයි. මොකද ඒවා කෘත්‍රිම රසායනික වලින් හදලා තියෙන නිසා සමට අහිතකර වෙන්න තියෙන හැකියාව වැඩි. පිළිකාකාරක සංයෝගත් මේ වගේ අන්තර්ගත වෙන්න පුළුවන්. මොකද ප්‍රමිතියක් නැති නිසා. අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්න යන ස්වභාවික ප්‍රතිකාර මිලෙන් අඩු ඒ වගේම විශ්වාසදායී ප්‍රතිකාර. අනික ඒවා ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔබේ සම වියලි නම් අනිවාර්යෙන් ඔබ අඩුවෙන් ජලය පානය කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය ලැබෙනවා කියන එකයි. දිනකට වතුර වීදුරු 10ක් පමණ පානය කරන්න අවශ්‍ය වෙනවා. අපගේම වෙනත් වීඩියෝවක සිරුරේ බර අණුව පානය කරන්න ඕනේ ජල ප්‍රමාණය ගැන සඳහන් කරලා ඇති. ඒ වීඩියෝවත් මේ අවසානයේ ක්ලික් කරලා නරඹන්න. ඔබ නින්දට යාමට පෙර ආමන්ඩ් ඔයිල් තේ හැන්දක් පමණ දැමූ තරමක් උණුසුම් කිරි වීදුරුවක් පානය කරනවා නම් ඔබේ ශරීරයේ වියලි බව නැති කරගන්නට එය උදව් වේවි. මේ ප්‍රතිකාරය දිගටම කරන්න. ඔබට මොයිස්චරයිසර් ලෝෂන් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය නම් බේබි ලෝෂන් පමණක් භාවිතා කරන්න. ඒවා සමට හානිකර නොවෙනවා වගේම නිවැරදිවම මොයිස්චරයිසර් ලෝෂන් එකක තියෙන ගතිගුණ තියෙන්නේ මේවයි විතරයි. ඔබට හැකියාවක් තියෙනවා නම් නෑමට පෙර ඇඟේ මීපැණි ගල්වාගෙන විනාඩි 10ක් පමණ ඉන්න. ඒක ගොඩක් හොඳ ප්‍රතිකර්මයක්. මීපැණි කියන්නේ ලෝකයේ තියෙන හොඳම ස්වභාවික මොයිස්චරයිසර් එක. තලතෙල් උනත් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දවස පුරාම වායු සමීකරණය කරන ලද කාමරයක සිටිනවා නම් හැකිතරම් ජලය පානය කළ යුතුයි. ඒ වගේම පීරිසියක් වන යමක ජලය දමා ඔබේ මේසේ මත තබා ගන්න. එය වාෂ්ප වී ගිය විට නැවත පුරවන්න. ඔබ පුරුද්දක් වශයෙන් උණු ජලය ස්නානය කරනවා නම් එයින් වැළකෙන්න. මොකද උණු ජලය නෑමෙන් ඔබේ සමේ ඇති ජලය ඉවත් වෙනවා. රෙදි සේදීමේදී වැනි සේදීම් කටයුතුවලදී ඩිටර්ජන්ට් වර්ග වැඩිපුර පාවිච්චි කරනවා නම් ඔබේ අත් වියලි විය හැකියි. ඒ නිසා රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරනවා නම් නුවණට හුරුයි. වැඩිපුර පළතුරු ආහාරයට ගන්න. පළතුරු කන්න ඔබ ප්‍රධාන ආහාරයක් ගන්නතුරු ඉන්න එපා. වඩාත් හොඳයි අමතර ආහාරයක් ලෙස පළතුරු කනවා නම්. හරියාකාරව නිින්දක් නොලැබීමත් සම වියලීමට එක් හේතුවක්. සෑම පුද්ගලයෙකුටම දවසේ එක දිගට පැය 8ක නිින්දක් අවශ්‍ය බව මතක තබා ගන්න. ඔබේ ජීවිතයට වැදගත් වෙන මේ වගේ වීඩියෝ නිතිපතා නරඹන්න ඔබත් කැමති නම් සබ්ස්ක්‍රයිබ් මත ක්ලික් කරන්න.